අපේ යාළුවනේ. ඔන්න අපි අලුත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. මේ වීඩියෝ එක ඔයාලට ගේන්න චුට්ටක් විතර පරක්කු වුණා. ඒකට ඉතින් sorry. ඉතින් අද අපි මේ ඇවිල්ලා ඉන්නේ හිබිස්කස් බීච් හොටෙල් වාත්තුව. අපි ඔයාලට හැමදාම කියනවා වගේ ඔයාලට මේ පාරත් අපි බජට් හොටෙල් එකක් අරගෙන ආවා. ඔයාලා වීඩියෝ එකේ මුලින් ඉඳන් ඉවර වෙනකම් අපිත් එක්ක හිටියොත් සේරම ඩීටේල්ස් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක තමයි අපිට හම්බුන වෙල්කම් ඩ්‍රින්ක් එක. අයිස් ටී තමයි අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක විදිහට හම්බුනේ. ඉතින් හොඳ ලොකු පාකින් ඒරියා එකක් තියෙනවා. ඔයගලන්ට පේනවනේ. ඔයගලන්ට සේෆ්ලි පාක් කරන්න පුළුවන් වාහන ඕන විදියකට. මේ තියෙන්නේ හොටෙල් එකේ ලොබි ඒරියා එක. ඉතින් මේ හොටෙල් එකේ ලොකු ස්පේස් එකක් තියෙනවා අපිට ගිහිල්ලා ෆොටෝ ගහන්න, ෆොටෝ ලොකේෂන් ඒ වගේ දේවල් ලොකු ප්‍රමාණයක් තියෙනවා ඇවිදලා කරන්න. ඉතින් යාළුවනේ අපි කලින් වීඩියෝ එකේ ගෙනාවේ ඔයාලට ක්ලබ් බස් කඩුවනේ. ඒ ක්ලබ් බස් කඩුව හොටෙල් එකේ ඉඳන් මේ හිබිස්කස් බීච් හොටෙල් එකට ඇත්තටම තියෙන්නේ පයින් එනවනම් මීටර් 100ක දුරක්. ඒ තරම් ළඟයි. අපි ඇත්තට මේ හොටෙල් එක සිලෙක්ට් කරගන්න හේතුව උනේ අපි අනිත් හොටෙල් එකේ ඉඳන් මේ හොටෙල් එකට එද්දි අපිට එන්න තියෙන ටයිම් එක ඒ ඔක්කොම ගැන හිතලා තමයි අපි මේ හොටෙල් එක ඇත්තටම සිලෙක්ට් කරේ. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අපේ channel එකට ගිහිල්ලා මේ වීඩියෝ එකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඒකිනුත් ඔයගොල්ලන්ට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් තව හොටෙල් එකක් ගැන. ඔයගොල්ලන්ට ඉතින් පේනවනේ දැන් අපි යන්න හදන්නේ අපේ රූම් එකට. ඔන්න මේ මෙතන ඉන්න එක්කෙනෙක් අපිව එක්කන් යනවා රූම් එකට. ඔයගොල්ලන්ට බලාගත හැකි රූම් එකට යන පාත් එක. ඔන්න බලන්න ඔයගලන්ට මං කිව්වා වගේ ලොකු ඒරියා එක වේදිලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. පේනවනේ මේගොල්ලන්ගේ ගාඩන් එකේ ලස්සන. තව මේගොල්ලන්ගේ ඇඩිෂනල් කියනවා නම් රූම්ස් වශයෙන් ඔයගලන්ට ගන්නත් පුළුවන්. තව වෙනම පොඩි විලාස් වගේ එහෙමත් තියෙනවා. ඔයගලන්ට එහෙම ගන්නත් පුළුවන්. ඔන්න ඉතින් අපි රූම් එකට යන්නයි හදන්නේ. ටටටා. මේක තමයි අපිට හම්බ වෙච්ච රූම් එක. මේ තියෙන්නේ බාත්රූම් ඒරියා එක. ඉතින් හොඳ ක්ලීන් එකට මේක තිබුණා. මේකෙත් කියුබිකල් එකක් තියෙනවා ඇතුලේ. ඉතින් අපිට හම්බුන රූම් එක ඔයගොල්ලෝ දැක්කනේ. මේ තියෙන අපේ අක්කලට හම්බෙලා තිබ්බ රූම් එක. මේකත් අර වගේම තමයි. ඇරේන්ජ්මන්ට් එක පොඩ්ඩක් වෙනස්. අපේ බල්කනි එකේ ඉතින් ලොකු view එකක් තිබුණේ නැහැ. ඊට වඩා අපේ අක්කලගේ රූම් එකේ තිබ්බ view එක ලස්සනයි. ඉතින් ඒක පෙන්වන්න හිතුණා. මේ තියෙන පේන view එක.
ඔන්න ඉතින් හැමෝම ආස ටොපික් එකට එනවා මේ හොටෙල් එකේදී හම්බෙන බුෆේ එක. ඉතින් අපි ඩිනර් එකෙන් තමයි මේ හොටෙල් එකේ බුෆේ ස්ටාර්ට් කළේ. ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඩිනර් එකට අපිට මොනවද හම්බෙලා තිබුණේ කියලා. මම 1 by 1 ඔයගලන්ට මේ වීඩියෝ එක අරන් යනවා බුෆේ එකේ තිබ්බ දේවල්. ඔයගොල්ලෝ පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් බ්‍රීෆ්ලි මේකේ. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ සැලඩ් කෝන එක. සැලඩ් කෝන එකේ සැලඩ් වර්ග කුඩාරියක් තිබුණා. ඉතින් හරිම රසයි මේ දේවල් ඔක්කොම හොඳට ඇරේන්ජ් කරලා තිබුණා ලස්සන්ට. ඉතින් ළමයි අපිට සුප් එක විදිහට හම්බුනේ සී ෆුඩ් සුප් එකක්. තව විශේෂම දෙයක් තියෙනවා මට ඔයගලන්ට කියන්න බැරුණා. ඇත්තටම මේ හොටෙල් එක ඇවිල්ලා 3 star කැටගරිය හොටෙල් එකක්. නමුත් ඒ කැටගරියත් එක බැලුවාම අපිට මේ හොටෙල් එකේ තියෙන දේවල් ඔක්කොම සුපිරි කියලා කියන්න පුළුවන්. ඔක්කොම සුපර්බ්. ඇත්තටම මේ අපිට ඉෂුස් එහෙම හම්බුන්නේ නැහැ. කෑමේම පට්ටම රසයි. ඔන්න ඉතින් අපි යනවා මේන් කෝස් එක පැත්තට. රයිස් වර්ගත් ගොඩක් තිබුණා. යාළුවනේ අපි යනවා දැන් ලයිව් කිචන් ඒරියා එකට. අපිට හම්බුන දේවල් ඕගලන්ට දැන් බලා ගන්න පුළුවන්. සොසේජ් හම්බුණා, ෆ්‍රයිඩ් චිකන් හම්බුණා. එතකොට කොත්තු ඒරියා එකක් තිබුණා. මේ කොත්තු එක නම් මාරම රහයි. ඕගොල්ලොත් එන්ජොයි කරලා බලන්න ඕන අනිවාර්යෙන් මෙහෙ ගියොත්. ඔන්න ඉතින් guys ලොකු පොඩු හැමෝම කැමති ආසම ඒරියා එක පැත්තට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ මේ ඩෙසර්ට් කෝන එක. මේගොල්ලන්ගේ ඇත්තටම ඩෙසර්ට් කෝන එක තියෙන වෙනම තැනක කියුබිකල් එකකින් වගේ වට වෙලා වෙනම ෆීලිං එකක් ඒක ඇතුළට ගියාම තියෙන්නේ. බලන්න ඉතින් මේ වීඩියෝ එකේදී ඔයගලන්ට බලන්න පුළුවන් තියෙන වර්ග ගොඩ මාරම දේවල් ගොඩක් තියුනේ. මේ වටලම්පන්න එකත් ගයිස් නෙක්ස් ලෙවල් නා. මේකෙන් කෑලි 4ක් විතර මං හිතන්නේ මං කෑවා. මාර රසයි. ගයිස් ඉතින් බුෆේ එක වටේ ගිහිල්ලා ඔන්න ඕගොල්ලන්ට තියෙන දේවල් ඔක්කොම ටික පෙන්නුවා. දැන් ඔන්න අපි එන්ජොයි කරන්න හදන අපේ මීල් එක. ඔන්න අපේ 20 මීට එන්ජොයි කරනවා මීල් එක. ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මෙහෙම තමයි අපි ඉතින් ප්ලේට්ස් වලට එක එක දේවල් බෙදාගෙන ඇවිල්ලා තිබුණේ. ඉතින් ගයිස් මේ කටලරීස් යූස් කරන්න ඉතින් එක්ස්පර්ට්ලා නෙමෙයි. මොන හරි ඉතින් වැරදි දේවල් තිබුණොත් අපි මේවා යූස් කරන විදිය වැරද්දක් තිබුණොත් පොඩි කමෙන්ට් එකක් දාන්න යටින්. මේක මෙහෙම නෙමෙයි අල්ලන්නේ, මේක මෙහෙම නෙමෙයි යූස් කරන්නේ. එහෙම කියලා දාන්න. පේනව නේද අපේ බඩජාරියගේ වැඩ. ප්ලේට් එකට දෙකක් උස්සන් එනවා ඩෙසර්ට් පුරෝගෙන.
ගයිස් බුෆේ එක අපි එන්ජොයි කරලා ඉවර කළා. ඊට පස්සේ අපි පොඩ්ඩක් රෑ වෙලා ආවා මේගොල්ලන්ගේ ගාඩන් ඒරියා එකට පොඩ්ඩක් එන්ජොයි කරන්න. එළිය සින්දුවකුත් දාගෙන පොඩි එන්ජොයිමන්ට් එකක් දැම්මා. ඔය එළිය වීදුරු වලින් වට වෙලා තියෙන ඕගලන්ට පේනවා තියෙන බා ඒරියා එක. ඕකෙන් ඕගලන්ට හැපි අව ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් බියර් සෝන් එකක් පර්ච් කරන්න පුළුවන්. ඉතින් ගයිස් මේ බා ඒරියා එක ඩේ ටයිම් එකේ දැන් අපි මුලින්ම නයිට් ටයිම් එකේනේ වෙන්නේ. ඇත්තටම මේකේ බියර්ස් වල ගණන් එහෙම ලොකු වැඩියක් නැහැ. ඕගලන්ට රීසනබල් විදියට ගන්න පුළුවන්. පොඩි ගානක වෙනසක් තියෙනවා එළියට වඩා. නමුත් ඕගලන්ට රීසනබල් ප්‍රයිස් එකකට ගන්න පුළුවන්. ඒකේ ඉෂුව එකක් නැහැ. ඉතින් බලන්න මේක පොඩ්ඩක් පැක් වෙලා වගේ තියෙන්නේ. නමුත් වීදුරු වලින් ගහලා තියෙන්නේ. මේකේ මාර වයිබ් එකක් තියෙනවා. ඕගොල්ලොත් ඇවිල්ලා බලන්න කොහොමද මෙතන කියලා. ඉතින් අපිට ඕනම් මෙතන ඉතින් පොඩි ෆොටෝෂූට් එකක් ගහන්නත් පුළුවන්. මේකේ පොඩි නෙක්ස්ට් ලෙවල් වයිබ් එකක් තියෙන හින්දා අර මේ උස චෙයාස් එහෙම තියෙනවා. පොඩි ගතියක් තියෙනවා ඉතින් මෙතන. ඉතින් යාළුවනේ ඔන්න අපි එන්නේ ඊළඟ දවසේ බ්‍රෙක්ෆාස්ට් එකට. මේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක. ඉතින් මම අර කලින් වගේ ඩිනර් එකේ තිබ්බ දේවල් වගේ ඔයගලන්ට වන් බයි වන් පෙන්නගෙන යන්න. සෑහෙන්න අයිටම්ස් ගොඩාරියක් පිරලා තිබුණා බුෆේ එකේ. බුෆේ එක ඇත්තටම වර්ති. ජෑම් බර්ගර්, ඉතින් එක කෝන් ෆ්ලෙක්ස්ද ඔය වගේ ගොඩාක් දේවල් තිබුණා. බලාගෙන යන්නකො ඉතින් වීඩියෝ එකේ තියෙන දේවල් ටික. ඉතින් සුප් කෝන එකේදී මෝර්නින් අපිට හම්බුනේ කුරක්කන් කැඳ එකක්. ඒකත් හරිම රහයි. මතක විදිහට තව සව් තිබ්බා. මම වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරලා නැද්ද කොහෙද? සව් තිබ්බා. ඉතින් ඔය තියෙන්නේ මේන් කෝස් එකේ තියෙන අයිටම් ටික. කිරිබත් තියෙනවා, එතකොට ස්ට්‍රිං හොපර්ස් තියෙනවා, පරාට තියෙනවා, ඔය වගේ දේවල් ඉතින් ගොඩක් තියෙනවා. ඔය තියෙන්නේ ටෝස් කරපු පාන් යම් මේකත් මාරම ගති. ඔය තියෙන්නේ කඩල විතර තියෙනවා. ඉතින් ඔයගලන්ට ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා. හැම තියෙනවා. බලාගෙන යන්න. ඉතින් මේකෙ පෙන්නද්දි මේ තියෙන්නේ ලයිව් කිචන් එක බ්‍රෙක්ෆාස්ට් එකේ තිබුණා. බලන්න මේගොල්ලෝ හදනවා. ඇත්තටම මේක චීස් දාලා හදන්නේ මේ ඔම්ලට් එක. මේකත් මරු. ලයිව් කිචන් එකේ තිබුණේ ඔය වගේ දේවල් තමයි. සෙල්ෆ් ටී ඒරියා එකකුත් තිබුණා. මම පොඩ්ඩක් පිළිවෙලට නෙමෙයි පෙන්නන් යන්නේ. ඉතින් ඔතන තියෙන්නේ ඇත්තටම සැලඩ් කෝන එක. ඊට පස්සේ ඔන්න එනවා අපි ඩෙසර්ට් කෝන් එකට. මං කිව්වා මම පොඩ්ඩක් පිළිවෙලට මේ පෙන්නලා තියෙන්නේ කියලා. ජූස් වර්ග කීපයකුත් තිබුණා. ඩොඩන් තිබුණා, ස්ටී තිබුණා, කර්ඩ් තිබුණා. කර්ඩ් සාමාන්‍යයෙන් තියෙනවා අඩුවෙන් ඉතින් නමුත් කර්ඩුත් තිබුණා මේකේ. මේ තියෙන අපි ඉතින් බෙදාගෙන අපිව පේනවනේ. ඉතින් සෑහෙන්න බර වැඩ අපේ ඩුයින්කි. අනිත් හොටෙල්ස් වලට සාපේක්ෂව ඉතින් සී ෆුඩ් වර්ග ගොඩාක් තිබුණා මේගොල්ලන්ගේ. මේ කටල් ෆිෂ් පේනවනේ අපේ කට්ටිය ඇවිල්ලා බෙදාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ එක එක දේවල් ගොඩාරියක් තිබුණා මේකේ. ප්‍රොන්ස් අරව ඒවා. ඉතින් දැන් අපේ ෆෑන් බේස් එක බලනවා ඇති. මේගොල්ලෝ මේ පටන් ගත්ත වෙලාව ඉඳන් කනවා කෑම පෙන්නනවා. අයියෝ මොකද්ද මේ කියලා. ඉතින් ඔන්න ඒකින්ද ඔන්න ආවා ගාඩන් ඒරියා එකට. මේ තියෙන්නේ හොටෙල් එකේ ගාඩන් ඒරියා එක. මේ වගේ දෙපැත්තට යන විදිහට තමයි රූම්ස් ටික තියෙන්නේ. හොටෙල් එකේ දෙපැත්තෙන් මැද්ද සම්පූර්ණ ෆ්‍රී. මේ තියෙන්නේ අපි ආපු හොටෙල් එකේ බීච් ඒරියා එක. පොඩ්ඩක් මේ හවසක ගහපු වීඩියෝ එකක්. මේගොල්ලන්ගේ බීච් එකත් ඇත්තටම මේ එන පීස්ෆුල්. එහෙම මේ ලොකු ක්‍රවුඩඩ් නෑ. හරිම හොඳයි. එතන අපිට එන්ජොයි කරන්න පුළුවන්.
පුළුවන් ඕන විදිහකට. ඒකට හේතුව වෙන්න පුළුවන් මං හිතන්නේ ගොඩක් කට්ටිය හිටියේ නැති හින්දා හොටෙල් එකේ. අපි යන්නේ එකේ සාමාන්‍යයෙන් පොඩි ක්‍රවුඩ් එකක් තමයි හිටියේ අපි ගියපු දවස් දෙකේ. ඔන්න තව අලුත් දෙයක් පෙන්වන්න යන්නේ මේ හොටෙල් එකේ අපිට කරන්න ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් අපිට පුළුවන් බෝල්ස් මේගොල්ලන්ගෙන් ගන්න. මං හිතන්නේ අයිඩෙන්ටි හරි මොකක් හරි තියන්න ඕන ගත්ති බෝල් එකක්. මේ තියෙන්නේ නෙට් බෝල් ඒරියා එකක්. ඉතින් ඕගොල්ලන්ට එතනත් එන්ජොයි කරන්න පුළුවන්. ඊට අමතරව පූල් එකෙත් එක එක බෝල්ස් වර්ග තියෙනවා. ඒවත් යූස් කරන්න පුළුවන්. මං කිව්වනේ මේ හොටෙල් එකේ ලොකු ඒරියා එකක් තියෙනවා කියලා. ඉතින් මේ වගේ පොඩි පොඩි ඇක්ටිවිටීස් කරන්න එක එක තැන් හදලා තියෙනවා. ඒකෙත් ඉතින් පොඩි ෆන් එකක් තියෙනවා. ඔයගොල්ලොත් අනිවාර්යෙන් ගියාම මතකතුව මේ දේවල් කරන්න. මේ අපේ කට්ටිය ඉතින් බෝල ගහනවා. ඔන්න ඉතින් බලන්නකෝ. ඔන්න ඉතින් බලන්න පුළුවන් පූල් ඒරියා එක. මේ පූල් එකේ ලොකු ඩීප් එකක් නැහැ. ඕන කෙනෙක්ට එන්ජොයි කරන්න පුළුවන්. මොකක් හරි ඉෂුව එකක් තියෙනවා නම් බේබි පූල් එකකුත් තියෙනවා. ඔයගොල්ලෝ බබෙක් කරන් යනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් බේබි පූල් එකට දාලා පොඩි ළමයින්ටත් එන්ජොයි කරන්න දෙන්න. මේකේ පූල් එකත් මං කිව්වා වගේ ලොකු ගැඹුරක් නැහැ. ඉතින් නියමයි. ඔයගොල්ලන්ට පූල් ටවල්ස් ඕන නම් මේගොල්ලන්ගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඕනලාක එතන දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ඉල්ලලා අපිට ගන්න පුළුවන් ඒවා. ඔන්න ඉන්නවා අපේ අක්කා. අපි ඉතින් කට්ටිය වැඩි පීනන්න දන්නේ. අපි ගොඩක්ම කලේ පූල් එක වටේ ඇවිදපු එක තමයි. මේ වගේ පොඩි පොඩි ෆන් වැඩ කරා. ඔන්න කැරකුණා. ඔය වගේ දේවල් කට්ටිය පීනන්දි නැත්තම් ඉතින් චාටර් වෙන්න බෑනේ. අපිටත් බෑ කියලා. ඉතින් ඔන්න වගේ එක එක දේවල් කළා. ඔන්න ඉතින් අපේ වීඩියෝ එකේ අන්තිම හරිය තමයි යන්නේ. චෙක් අවුට් වෙන්න බෑග්ස් ටික ගෙනල්ලා තිබ්බා. තියලා ඉවරලා තමයි අපි ලන්ච් බුෆේ එකට ගියේ. ඉතින් හැමතිස්සෙම ඉතින් කෑමම පෙන්නන්නත් බෑනේ කියන ලන්ච් බුෆේ එකේ නම් වීඩියෝ එකක් ගත්තේ නෑ. ඒකෙත් ලොකු වෙරයිටිස් ගොඩක් තිබුණා. හරි. ඉතින් දැන් කට්ටිය බලනවා ඇති කෝවනේ මේකේ මේ ගාන කිව්වේ නෑනේ. ඔක්කොම මේවා පෙන්නනවා විතරයි එහෙම කියලා. ඉතින් අන්තිම වෙනකන් වීඩියෝ එක තියන් ඉඳලා තමයි ප්‍රයිස් එක කියන්නේ. ඉතින් මොකද ඒක කට්ටිය වීඩියෝ එක ඔක්කොම බලනවනේ. ඉතින් අපේ වොච් අවර්ස් වැඩි වෙනවා. මේ හැම දෙයකටම ඉතින් මේ හැම දෙයකටම මේ හිබිස්කස් එල් එකේ ෆුල් බෝඩ් ඩබල් වෙන්නේ 25500යි. ඒ කියන්නේ අපි නිකන් per person බැලුවොත් 12750ක් වගේ පොඩි ගාණක් per person යන්නේ මේ හැම දෙයකටම. ඉතින් ඕගොල්ලොන්ටත් මේ ගානට මේක එන්ජොයි කරන්න පුළුවන්. ඉල්ලා බලන්න. ඉතින් ඔන්න අපි චෙක් අවුට් වෙන්න යන්නේ. ආයි මේ වගේ ලස්සන බජට් වීඩියෝ එකකින් හමුවෙමු කියලා කට්ටියටම කියනවා. stay tuned.